මම කියන ඔලෙවල් එක්සෑම් එක ගොඩක්ම පාස් පේපර්ස් මත රඳා පවතන එක්සෑම් තව මම කියන තෙත්තාම සම් පාඩන් කරන්න මේ සෙට ලයිට් කල මකර වෙදත්තාගන්න අඳුර පාටවල් වලින් ඇත්තෙන්ට කිය ඒක ලොකු රුගලක් කන යට දිගට කටිය කරම් පාඩන් කරින් දෙමෝපියන්ග පැත්තව දවවෙන්ඩ පුලන් හර අහිහන්ඩ පරිසරයක් ඇති කල්ලදේ විශේෂම දේ තමා ළමයින්ට උදව කරන්න ඕනි දෙමපි ෆෝන් එකින් ඇත්තෙම ඔයාට දීම ඔක්කොම සබ්ජෙට් සොලින් මැත්ස් ටිකක් අමාරයි වගේ නේද මැත්ස් නිසා මුළු එක්සෑම් එකම ඕ ස්ට්‍රගල් කරනවාද එහෙමත් නැත්නා මැක්ස් වල බේසික් නොලෙන්ච් එක තිබිලත් එක්සෑම් එකට කොහොමද හරියටම ෆේස් කරන්න කියලා හිතාගන්න බැරෝ බොරිවෙවීද ඉන්නේ එහෙනම් මේ වීඩියෝ එක ඔයාට සතිස්ස අපට මුලින්ම කියන්න ඕලබල් ළමයෙක් මොනවගේ කරුණු ගැන්ද සැලකිලිමත් වෙන්න ඕන එක්සෑම් එකේදී විශේෂෙන් එක්සෑම් කැන ඕලෙවල් එක්සෑම් එකට සාමාන්‍යයෙන් අපි සිලබස් එක අවුරුදු දෙකක් මමින් ක්‍රඩියනවා සම්න්නේ 10 අවසර සහ 11 අවසර එක එඩෙක්සෙල් කේම්බ්‍රිජ් ලෝකල් ඕනෙම සිලබස් එක අවුරුදු දෙකක් කාලයක් තියෙනවා. සාමාන්‍ය එඩෙක්සෙල් එක නම් අවුරුදු දෙකකට වඩා පොඩ්ඩක් අඩු ගතියක් තියෙනවා. ඉතින් මේ කාලය ඇතුළත ඒගොල්ලෝ ගොඩක්ම මේ සැලකිලිමත් වෙන්න ඕනේ විභාගය කියන්නේ දැන් අනික 7-8 අවසර 9 අවසර වල වගේ නෙමෙයි ඒගොල්ලෝ විභාගයකට පිටනේ. මේක ඉන්ට්‍රැෂනල් එක්සෑම් එකක්. නැත්තම් මේකෙන් මේක ඒගොල්ලන්ගේ ඉස්සරහ රස ඉදිරි අනාගත රැකියාවලට හැම දෙයකටම වැදගත් වෙනවා. ඒක නිසා මේකට අය අවුරුදු දෙක තුල සූදානම් වෙන විදිහ මේ ඊටම වැදගත් වෙනවා කොහොමද ඒගොල්ලෝ කරන්න ඕනේ කියන එක. ඉතින් සාමාන්‍යයෙන් මගේ අදහස නම් ළමෙක් මම කියන්නේ O-level exam එක ගොඩක්ම පේපර්ස් පාස් පේපර්ස් මත රඳා පවතින එක්සෑම් එකක්. ඇත්තටම කියන්නේ A level කියන්නේත් ඒ වගේම තමයි. ඉතින් O level කියන එක්සෑම් එක ගොඩක් පාස් පේපර් මත රඳා පවතින එක්සෑම් එකක්. ඉතින් ළමයා අවුරුදු එකහමාරක විතර සිලබස් එක ඉගෙන ගත්තට පස්සේ ඊට පස්සේ ආ ෆාස්ට් පේපර්ස් ගොඩාක් ප්‍රැක්ටිස් කරලා ගියොත් මේ විභාගේ කොහොම සරලව ඉක්මනින් කරගන්න පුළුවන්. ඉතින් එතකොට මේ ළමයාගේ ප්‍රැක්ටිස් එක ගොඩක් තියෙන්න ඕනේ කොහොමද මේ විභාගේ පාස් පේපර්ස් කොහොමද කරගන්නේ එතකොට මම කොහොමද සිලබස් එක කවර් කරගෙන ඒ අතරතුර මේ විභාග ප්‍රශ්න වලට සූදානම් වෙන්නේ කියන එක පදස්. ඔව් දැන් මැත්ස් වගේ විෂයක් අපිට ප්‍රැක්ටිස් කරනත් අය පර්ෆෙක්ට් වෙන්න පුළුවන්. මොකද පාඩම් කරලා අපිට බෑ ගාන හදන්න. හැබැයි සමහර තැන් තියෙනවා පාඩම් කරන්නත් වෙන. කොහොමද අපි මේ ගණිතය වගේ විෂයක් පාඩම් කරන්නේ සර්? ඇත්තටම මම ළමයින්ට ගොඩක් වෙලාවට මගේ ක්ලාස් වල මම කරන්නේ මේ තියරි පාර්ට් එක ඉවර වෙලා විභාග ප්‍රශ්න මේ මම එකතු කරගන්නවා. පස් පේපර් වලින් ඒ කරපු ලෙසන් එකට අදාළ විභාග ප්‍රශ්න ටික එකතු කරගන්න. ඒ ප්‍රශ්න ටික මම ඒගොල්ලන්ට හෝම්වර්ක් විදියට දෙනවා. මොකද දැන් ගණන් වගේ එකක් ඇත්තටම පාඩම් මම ළමයින්ට ඇත්තටම කියන එකක් තමයි පාඩම් කරන්න එපා කියන එක. කියන්නේ පාඩම් කරනවා කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් ළමයි වෙලා ඉන්නවා ෂෝට් නෝට් එකක්. ෂෝට් නෝට් ගහන එක හොඳයි පළවෙනි අවුරුද්දේ වගේ. දැන් අපි හිතමු විභාගයට අවුරුදු දෙකක් තියෙනවා නම් පළවෙනි අවුරුද්දේ වගේ එයා කරන ලයිසන්ස් වලින් එයා ෂෝට් නෝට් එකක් හදා ගන්න. ඒක වැදගත් වෙනවා එයාට කවදා හරි දවසක පාස් වෙලා කරන්න ගියාම. නමුත් මම දකින්නේ දැන් විභාග ලඟ වෙලා තමන්ට ගොඩක් වෙලාවට විභාගෙට මාස දෙක තුනක් තියදී ළමයි තමන්ගේ පාඩම් පොත අරන් හයිලයිට් කරනවා ෂෝට් නෝට් හදනවා. මේකෙන් වැඩි එයාට ලොකු වාසියක් වෙන්නේ නැහැ ඇත්තට විභාගේ. තනිකරම එයාගේ ફોකස් එක තියෙන්න ඕනේ පාස් පේපර්ස් වල. මම ළමයිට කියන නිතරම කියන දේ තමයි ගණිතය වගේ එක පාස් පේපර් ඩවුන්ලෝඩ් කරන්න. දැන් පාස් පේපර් ඩවුන්ලෝඩ් කරගන්න හැටි පාස් ඒවා හොයාගන්න හැටි මම දැන් එක්සෙල් වගේ සිලබස් එක කරා අපිට අවශ්‍ය සියලුම පාස් පේපර්ස් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. වෙබ්සයිට්ස් තියෙනවා ඒ අතර විශේෂ වෙබ්සයිට්ස් උත් තියෙනවා. තමයිලාට Pearson කියන ආයතනින් තමයි දැන් ඒක කරන්නේ. එතකොට ඒගොල්ලෝ සමහරවිට අලුත්ම පේපර්ස් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ බ්ලොක් කරලා තියෙනවා. කියන උදාහරණයක් විදිහට අපි කොහොම 2025 විභාගයේ 2026 විභාගය ලියන ළමයට 2025 අතර ඩවුන්ලෝඩ් කරන්න බෑ. නමුත් ඒ වේකසුත් ගන්න වෙබ්සයිට්ස් තියෙනවා. ඉතින් ඇත්තටම ඔයාගන්න කියන්නේ කාටට උදව්වක් අවශ්‍ය නම් ඒකක් කරන්න පුළුවන් ඒ වෙබ්සයිට්ස් අනුමත කියලා වෙලා දීලා. ඉතින් එතකොට ඒගොල්ලන්ට පේපර්ස් ඩවුන්ලෝඩ් කරගන්න කියලා මම තියෙනවා. නැත්නම් මම මැක්ස් වල නම් ඇත්තටම මම ෆෝන් ඩවුන්ලෝඩ් කරලා දෙනවා ඒගොල්ලන්ට. මාකි ස්කීමුත් එක්ක ඔක්කොම තියෙනවා. මම ඊට අමතර වෙලා වෙන්න කියන දෙයක් තමයි අනෙක් මැත්ස් වලට අමතරව අනෙක් සබ්ජෙක්ට් වල පේපර්ස් ඩවුන්ලෝඩ් කරගන්න එකේ. පේපර්ස් ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා ඒ පේපර්ස් කරන එක තමයි මම දකින්නේ එයා කරන පාඩම් කරනවා. දැන් අපි දුම් ගමු උදාහරණයක් විදිහට මැත්ස් කියන එක නම් කොම්මත් ඉතින් ගණිතය කියන එක පාඩම් කරන්න බෑ. අනිවාර්යෙන් එයාගේ පන්තියේ කියලා දුන්න එක්සැම්පල් එක උදාහරණයක් පාවිච්චි කරලා ඒ වගේ ගානක් පේපර් එකකින් හොයලා හදන එක තමයි පාඩම් කරනවා කියලා කියන්නේ.
අපි ඕක අනික් සබ්ජෙක්ට් එකක් ගත්තොත් දැන් කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ සබ්ජෙක්ට්ස් එතකොට බයොලොජි වගේ සබ්ජෙක්ට්ස් වලටත් මම කියන්නේ පාස් පේපර් එකක් අරන් ඉස්සෙල්ලම බලන්න මොන වගේ ප්‍රශ්නද ඒගොල්ලෝ අහන්නේ කියලා. එතකොට මේ පාස් පේපර් එකක් බලලා ප්‍රශ්න අහපුවාම එයාට තේරෙනවා තමන් පාඩම් කරන්න ඕනේ නම් ඒ පාඩම් කරන්න ඕනේ මොන කොටසද කියන එක. එතකොට එයාගේ පාඩම් කිරීම තනින් කරම රැඳා පවතින්නේ අර පාස් පේපර් එකේ අහන ක්වෙස්චන්ස් මත. දැන් පාස් පේපර් දෙක තුනක් කරාම ඒ ළමයාට තේරෙනවා මේකේ යම්කිසි රටාවක් පැටර්න් එකක් තියෙනවා. ඊළඟ අන්පාස් පේපර් වල ක්වෙස්චන් අහන විදිහ පැටර්න් එකක් තියෙනවා. දැන් මැත්ස් වල නම් බොහොම සරලව පාස් පේපර් පාර්ට් එයා අධ්‍යයනය කරොත් එයාට තේරෙනවා මේ රටාව කියන ඒවාකත් එක්ක. හරිම සරල රටාවක් තියෙන. දැන් උදාහරණයක් විදිහට එක්සෙල් පේපර් එක ගත්තොත් ප්‍රශ්න 25ක් තියෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්න පහ ලේසි. ඊට ඒ පහ ප්‍රශ්න පහෙන් පහක් අමාරු වෙනවා. පළවෙනි පහ හරිම ලේසි. 5 ඉඳන් 10ට ඒත් ලේසි. 10 ඉඳන් 15 ටිකක් විතර සාමාන්‍ය ධර්ම ක්වෙස්චන්. 15 ඉඳන් 20 ටිකක් අමාරුයි. 20 ඉඳන් 25ට අමාරුම ක්වෙස්චන්. ඉතින් මම කියන්නේ එකයි මේ O level විභාගයේ විශේෂයෙන් නඳා පවතින්නේ ළමයා කරන පාස් පේපර් ප්‍රමාණයවත් සහ ඒ පාස් පේපර්ස් වලට දෙන අවධානයම. ඕලෙවල් ලියන්න ඉන්න ළමයෙක් විභාගයට කොච්චර කාලයකට කලින් එක්සෑම් එකට රෙඩි වෙන්න ඕනද? සාමාන්‍යයෙන් O level විභාගයට මම රෙකමන්ඩ් කරන්නේ නම් මාස අඩුම මාස 7ක් 8ක් තියලවත් එයා පාස් පේපර් ලියන් ඩවුන්ලෝඩ් කරලා එකෙන් පාස් පේපර් print out අරන් පාස් පේපර් පොතක් අරන් ඒක පටන් ගන්නවා. එක්සෑම් එක ෆෝකස් කර. ෆෝකස් කරලා සාමාන්‍යයෙන් ඒ අවුරුදු දෙක කාලේ ඉතුරු කියන්නේ මුල පටන් ගත්ත මුල නයිටි කොහොමත් ටියුෂන් ක්ලාස් එකකට යනවා. ඒ ටික නේ කරන්නේ. ටියුෂන් ක්ලාස් එකට යනවා හෝම්වර්ක් ටික කරන ඒ වැඩ ටික බීවලට කරන් එන්න ඕනේ. දැන් එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස් ස්පෝර්ට්ස් වගේ කරන ළමයි ඉන්නවනම් ගොඩක් වෙලාවට මම කියන්නේ දැන් ඒක මම නවත්තන්න කියන එක නෙමෙයි කියන්නේ. නමුත් ඒක බැලන්ස් කරගන්න. මොකද දැන් එයාට වැදගත් විභාගයක් ඉදිරියට එනවා. ඒ එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස් වලට ලොකු බරක් දැම්මොත් අනිවාර්යෙන් අරකින් අඩු වෙනවා ඒක. රිසල්ට් එකේ අනිවාර්යෙන් ඉම්පැක්ට් එකක් වෙනවා. ඒක නැති කරන්න බෑ යාට. ඉතින් එතකොට එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස් අපි තමයි හරි ස්පෝර්ට් එකක් හරි ක්ලබ් එකක් හරි මොනවා හරි ඒ වගේ දෙයක් කරනවා නම් ඒ අනිවාර්යෙන් එයාට ඒ දෙකේ බැලන්ස් එක හොයාගන්න වෙනවා. අරකට එයා ෆුල් ටයිම් ස්පෝර්ට් එකකට හරි දෙයකට වැය කරොත් ඒක අනිවාර්යෙන් අරගේ ලොකු ඉම්පැක්ට් එකක් දැන් ඉන්න වෙනවා. විභාගෙට මාස 8ක් තියලා වගේ එයා ළමෙක් පාස් පේපර්ස් ටික ඩවුන්ලෝඩ් කරලා ඒ පොතක් පාස් පේපර් පොතක් අරගෙන ටයිම් ටේබල් එකක් හදලා ඒ වැඩ ටික එහෙමින් පටන් ගන්නවා. නැත්තම් එයාට විභාගෙට මාස 3ක් 4ක් වගේ තියලා පටන් ගත්තොත් ලොකු පීඩනයක් එනවා මේ කරගන්න බැරි වෙනවා. අපි කොහොමද විදිහට මේ ටයිම් ටේබල් එකට අනුව වැඩ කරන්නේ? ඔව් ටයිම් ටේබල් එකක් ඇත්තටම ළමයෙක්ට හරි වැදගත්. දැන් ළමයා හිතනවා දැන් ටයිම් ටේබල් එකක් කියනකොට පොඩි කාලේ ඒක වසර දෙක වසරේ පොඩි කාලේ මම මොකක් කරද්ද කරගන්න. එහෙම නෙමෙයි. ටයිම් ටේබල් එකක් හැදුවම තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ මම මේ ටයිම් ටේබල් එක හිතන්නකෝ එයා අපි තුමු එයා සඳ අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා දවස් 7 ඉරිදාගෙන් දවස් 7ට එයා ටයිම් ටේබල් එකක් හදයි. හදලා ඉවරලා ඊට පස්සේ එයා කරන්නේ ඒ හදපු ටයිම් ටේබල් එක එයා බෙන් කරගන්න. දැන් අපි තුමු සාමාන්‍යයෙන් ඕ ලෙවල් කරන ළමයි ගත්තොත් ලෝකල් සිලබස් එකේ සබ්ජෙක්ට් 8ක් හෝ 10ක්. එඩෙක්සල් වල නම් බොහෝ දුරට සබ්ජෙක්ට් 8ක් හෝ 7ක්. කේම්බ්‍රිජ් වලත් ඒ වගේ. ඉතින් එතකොට එයා දැනගන්න ඕනේ එයාගේ ප්‍රයොරිටි එක තියෙනවා සබ්ජෙක්ට් මැත්ස් නෑ අපි ගත්තොත් ලෝකල් සිලබස් එකේ න රජයේ බයන ඉංග්‍රීසි විද්‍යාව ගණිතය. ඒකට වැඩි අනිවාර්යෙන් දවස් 3ක් වගේ දාගන්න ඕනේ. ඒක දාලා ඒකෙත් එයා කරන්නේ පාස් පේපර් වලට වඩා ફોකස් එක තියන්නේ. එඩෙක්සෙල් නම් ලේසි ඇත්තටම සබ්ජෙක්ට් 7ක් වගේ කරන ළමයට ඉතින් දවස් 7 සබ්ජෙක්ට් 4 දාගන්න පුළුවන්. දාලා ඒකට එයාගේ ඉස්කෝලේ ටයිම් එක ටියුෂන් ටයිම් එක ඒවා අනික් ඒවා අයින් කරලා ඉතුරු ටයිම් එක එයා මැනේජ් කරගන්න ඕනේ. මේ කොහොමද මම මේ පාස් පේපර්ස් පටන් ගන්නෙ කොච්චර සාමාන්‍යයෙන් මම හිතන්නේ විභාගයට සූදානම් වෙන මාස 7ක් 8ක් තියෙන ළමයෙක්ට අනිවාර්යෙන් මැත්ස් කියන එක අපි උදාහරණයක් විදිහට මැත් කියන සබ්ජෙක්ට් එක මණ්ඩේට දාගස්ස කියලා. එතකොට එයාට අඩුම ඒකේ පාස් පේපර් දැන් මැත්ස් වගේ සබ්ජෙක්ට් එකක් ගත්තා ලෝකල් සිලබස් එකේ පේපර් දෙකක් තියෙනවා. පැය 5ක. එක්සෙල් එකෙත් පැය 4ක පේපර් එකක් තියෙනවා. පැය දෙකෙන් දිගේ. කේම්බ්‍රිජ් වලත් ඒ වගේමයි පැය 4ක්. එතකොට අඩුම යා පේපර්ස් එක සෙට් එකක් ඉවර ගන්න ඕනේ. පැය 4කට කොහොම හරි පේපර් ටික ලියන්න වෙලාව ඒ ටයිම් ටේබල් එක ඇතුලේ යාට තියෙන්න ඕනේ. ඒ විදිහට එයා දවස් 7ට සබ්ජෙක්ට් 7 දාගත්තොත් ඒකෙන් ලොකු වාසියක් වෙනවා. එතකොට එයා සෑහෙන පේපර් ප්‍රමාණයක් එයාට ඉවර කරන්න පුළුවන්. අපි හිතමු ළමයාට මෙයම් හේතුවකට මේ සතියේ සඳුදා දාගත්ත ගණිතයේ පේපර් එක කරන්න බැරි වෙනවා. දැන්
දැන් එයාට ටයිම් ටේබල් එකක් තියෙන හින්දා එයාට එනවා පොඩි වරදකාරී හැඟීම නිල් ෆීලිං එකක් එනවා මේ මං අද කරේ නෑනේ මේක මට මෙන්න මේක හින්දා බැරි වුණා කියන ඒක එන්නේ හැබැයි ටයිම් ටේබල් එක තියෙන ළමයාට විතරයි. ටයිම් ටේබල් එක නැති ළමයාට ඒ කිසිම හැඟීමක් එන්නේ නෑ. අර නිකන් අපි දුන්නා නිකන් මේ ඩ්‍රයිවර් කෙනෙක් නැති නිකන් යන වාහනයක් වගේ. ඒ කිසිම වරදකාරී නැගීමක් එන්නේ නෑ. එතකොට ඒක ඊටාම මේ භයානකයි ඒ තත්ත්වය. එතකොට එයාට තේරෙන්නේ නෑ කාලේ ඉබේම යනවා. එයා ලොකු වැඩක් කළත් නෑ. ටයිම් ටේබල් එක තියෙනවනම් එයාට දැනෙනවා මේ එයා වැඩ කරන බව. කරේ නැත්තම් ඒකත් එයාට දැනෙනවා. ඒක වැදගත්. ඒකයි ටයිම් ටේබල් එක මං කියන්නේ කිසිම ළමයෙක් ඔය හදාගන්න ටයිම් ටේබල් එකේ 30ක් වැඩ කරන්නේ නෑ. නමුත් ඒ ටයිම් ටේබල් එක හදාගත්ත නිසා ඒගොල්ලන්ට පුළුවන් ඒ ටයිම් ටේබල් එක පැනලා වැඩ කරගෙන යන්න. දැන් එක්සෑම් එකට පාඩම් කරන කාලේ අපිට විවිධ බාධක එනවා. සමහර විට ඒක ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්, ડિප්‍රෙෂන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් රිලේෂන්ෂිප්ස්. විශේෂයෙන්ම ටොක්සික් රිලේෂන්ෂිප්ස්. ඉතින් මේ හැම දෙයකින්ම ළමයින් පීඩාවට පත් වෙනවා. කොහොමද අපි මේ ස්ට්‍රෙස් එක මේ දේවල් වලින් මේ ඔක්කොම මැනේජ් කරගන්නේ? ගොඩක් වෙලාවට මම දැකලා තියෙන පැටර්න් එක තමයි මේ විභාගේ ලඟ වෙද්දි තමයි ප්‍රශ්න ගොඩක් වෙලාවට වැඩි වෙන්නේ. ඒ කියන්නේ විභාගෙට තියෙන කාලේ අඩුවෙන් සාමාන්‍යයෙන් දැන් විභාගෙට මාස 3ක් 4ක් වගේ තියෙද්දි තමයි ළමයි ගොඩක්ම මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. පළවෙනි එක තමයි අර විභාග පීඩනය කෙනෙක් කොහොමද ඒක නම් ඉතින් ඕනම ළමයට තියෙනවා. විභාග පීඩනය කියන එක ආවහම ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පාඩම් කරන්න බෑ හිතෙනවා. මොකද ඒගොල්ලෝ දැන් අර එක ටාස්ක් එකකට පුරුදු වෙලා ටයිම් ටේබල් එකකට වැඩ ගන්න පුරුදු වෙලා ගොඩක් කල් යනකොට ඒගොල්ලන්ගේ ඒක එපා වෙන ගතියක් එනවා. මොකද එකම දැන් මාස 3 4ක් 5ක් විතර අරකට ෆෝකස් කරලා ඒ පැටර්න් එකේ ඉන්නකොට. ඉතින් මම මේ වෙලාවට ඒ ළමයින්ට කියන්නේ ගොඩක් වෙලාවට හොඳම දේ තමයි එයාට විශ්වාසවන්ත එයාට ප්‍රතිසත් දෙන්න පුළුවන් ගුරුවරයෙක්ට හෝ වැඩිහිටියෙක්ට කතා කරන්න ඕන. නිහඬව එයා ඒක එයාගේ හිතේ තියන් ඒ ප්‍රශ්නෙට කරන එකම දේ වැඩ මොකුත් නොකර ඉන්න එක නම් ඒක හරියම මේ මොඩ වැඩක් කරන එක. ඉතින් මම මගේ ක්ලාස් වල ළමයින්ට ගොඩක් වෙලාවට කියනවා මේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරන්න නැත්නම් මැසේජ් එකක් දාන්න. ඒ වගේ වෙලාවට අපි එයාගේ තියෙන ප්‍රශ්නය අනුව මොනහරි විසඳුමක් දෙන්න පුළුවන්. කතා කරාම ගොඩක් වෙලාවට ඒ ළමයිත් එක්ක කතා කරාම ඒගොල්ලෝ හරියනවා. කතා කරලා මෙහෙම කරන්න පොඩි රිලැක්ස් වෙන්න මේ පොඩි අයිඩියට යන්න ඕන නම් ඉතින් අම්මට තාත්තට කතා කරන්න. ඒ වගේ ලොකු දෙයක් නෙමෙයි. නමුත් ඒ පොඩි හරි ගුරුවරයෙක් හරි කවුරුන් හරි එයාට කතා කරන එක එයාට ලොකු රිෆ්ලෙක්ස් වෙනවා මේ එයාගේ තියෙන ප්‍රශ්නෙන් එළියට එන්න. ඒක එයා කොච්චර හිතුවත් එයාට තනියෙන් එක විසඳ ගන්න පුළුවන් කියලා සමහරවිට එහෙම වෙන්නේ නැහැ. බාහිරින් එයාට අර උදව්ව ෆෝස් එක අවශ්‍ය වෙනවා. ඉතින් ඒක තමයි එක්සෑම් ස්ට්‍රෙස් එක වෙලාවේ එක්සෑම් ස්ට්‍රෙස් එක ආවට පස්සේ එයාට වැඩ කරන්න හිතෙන්නේ නැත්නම් එයාට එපා වෙලා නම් ඒ වගේ වෙලාවට මහාම ගුරුවරයෙක් හෝ එයාට උපදෙසක් දෙන්න පුළුවන්. මම හිතන්නේ යාළුවෙක් ළඟට යනවට වඩා හොඳයි වැඩිහිටියෙසි තියෙන උපදෙසක් ගන්න එක. ඒ සම්බන්ධ විශේෂයෙන් හොඳ ගුරුවරයෙක්ගෙන් උපදෙසක් ගත්තොත් බොහෝ දුරට ඒ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න පුළුවන් වෙනවා. රිලේෂන්ෂිප්ස් ගැන කතා කරොත් ඉතින් සාමාන්‍යයෙන් O level කාලේ හැම ළමෙක් නෙවෙයි සාමාන්‍යයෙන් කීප දෙනෙක් අහු වෙනවා ඉතින්. ඒ වගේ ප්‍රශ්න ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට ඇති වෙනවා සමහරවිට එක්සෑම් එකට මාස 5ක් ඇත්තිලා ඒක සාමාන්‍ය විදිහක්. ඒ කියන්නේ මේක මේ අමුතුවෙන් එක ළමයෙක්ට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේකත් අර යම් රටාවකට සිද්ධ වෙන දෙයක්. එතකොට මම දකින්නේ මම බොහෝ වෙලාවට මගේ ක්ලාස් එකේ කිසිම වෙලාවක රිලේෂන්ෂිප් එකක ඉන්නවා කියලා දැන් සමහරවිට මගේ පන්ති ළමයි ඉන්නවා රිලේෂන්ෂිප් එකක ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් ඒගොල්ලෝ හිතනවා මම දන්නේ නැහැ කියලා. ඒක පන්ති ඉන්නවා කියනවා දෙස්නක් නෑ. ඉතින් මම ඒකට අනවශ්‍ය විදිහේ ෆෝස් එකක් ඒගොල්ලන්ට දෙන්නේ නැහැ. ඕක කරන්න එපා. ඕක කරොත් මෙහෙම වෙනවා. එහෙම ඉතින් ඒ විදිහට අපිට ඒක මැනේජ් කරන්න බෑ මේ යන ක්‍රවුඩ් එක. ඒ කියන්නේ නව අපේ කාලේ වගේ නෙමෙයි දැන් කාලේ වෙනස් වෙලා තියෙන ළමයි හිතන පතන විදි වෙනස්. ඉතින් එතකොට ඒක බොහොම සූක්ෂමව ඉවසීමෙන් අපි කටයුතු කරලා ඒක මේ හැන්ඩල් කරන්න පුළුවන්. මට ඒ වගේ අවස්ථා ඕනෙ තරම් හම්බෙලා තියෙනවා ළමයි මට ඇවිල්ලා කතා කරලා තියෙනවා මම රිලේෂන්ෂිප් එකකින් මට හරි හින්දා වැඩ කරගන්න බෑ. ඒක මට නම් බොහොම සාමාන්‍ය දෙයක්. ඒක හැම අවුරුද්දකම වගේ ඒ වගේ කේස් 4-5ක් හැන්ඩල් කරන නිසා. ඉතින් ඒකටත් අර පීඩනය හා සමානව ඒ අවස්ථාවට ගැලපෙන විදිහට ළමයි කතා ඒ කියන්නේ ළමයින්ට හැම වෙලාවෙම මේ ගුරුවරයා කතා බහ කරන්න පුළුවන් පුද්ගලෙක් ගුරුවරයෙක් හොයාගන්න ඕනේ කියන්නේ. තමන්ව තේරුම් ගන්න පුළුවන්. තමන්ට හොඳ උපදෙසක් දෙන්න. එතකොට ඒ ළමයාට බොහෝ වෙලාවට ඒ ළමයාගේ ගමනේ යන්න පුළුවන් අර එන ප්‍රශ්න වලට තමන්ට දන්නවනේ දැන් තමන්
එක්ක ඉන්නවා හොඳ ගුරුවරයෙක්. තමන් අර අඩියට අඩිය තියන යන ගුරුවරයෙක් ඉන්න නිසා බොහෝ දුරට ඒ ප්‍රශ්න මැඩපවත්වාගෙන එයා ඉලක්කයට යන්න පුළුවන් වෙනවා. ඒකට එයාට ගැළපෙන ගුරුවරයෙක් එයා හොයාගන්න ඕනේ. කියන්නේ මම කියන්නේ මොනවා හරි සබ්ජෙක්ට් එකක් එයාට කතා කරන්න පුළුවන් බොහොම කම්ෆර්ටබල් ෆ්‍රෙන්ඩ්ලි ගුරුවරයෙක්, තේරුම් ගන්න පුළුවන් ගුරුවරයෙක්, උපදෙසක් දෙන්න පුළුවන් ගුරුවරයෙක් හොයාගන්න. ඒකෙන් මේ ප්‍රශ්න බොහෝ 99%ක්ම ඇත්තටම මැඩපවත්වාගෙන හොඳට විභාගෙ ලියන්න ඒක උපකාරයක් වෙනවා. දැන් අපි කතා කරමු දෙමව්පියන් සහ ගුරුවරුන්. කොහොමද දරුවෙක්ට උපකාරී වෙන්න ඕන මේ O level ලියන්න ඉන්න ළමයි? දෙමව්පියෝ බොහෝ වෙලාවට මම ළමයින්ට කියන ප්‍රශ්නයක් තමයි දැන් මම කියනවා ළමයින්ට විභාගය ලඟ වෙද්දී ටයිම් ටේබල් එකක් හදා ගන්න. නිින්ද අඩු කරන්න කියලා මම ළමයි ටියුෂන් එකෙන් කියනවා මේ පැය 6ක් නිදා ගන්න එතන ඉහන් නිදා ගන්න එපා කියන. උදාහරණයක් විදිහට අපි තුමු ඒ ළමයා රෑ එක එක ළමයින්ගේ රටා වෙනස්. සමහර ළමයි රෑ 10ට නිදාගෙන උදේ 5ට 4ට නැගිටිනවා. සමහර ළමයි ඉන්නවා මුළු රෑ 10 1 2 වෙනකම් පාඩම් කරනවා. ඊට පස්සේ නිදාගෙන උදේ 7ට 8ට නැගිටිනවා පාඩම් කරන කාලේ. ඉස්කෝලේ යනවා නම් ඉතින් ඔය වෙනස් වෙනවා පොඩ්ඩක්. මම කියන්නේ බොහෝ රෑ 11 11 මාර වගේ වෙනකන් 12වත් වෙනකන් ඉඳලා උදේ 6ට වගේ ඉස්කෝලේ යන්න නැගිටින්න කියන එක. 5ට නැගිටිනවා නේ 11ට කියන. පැය 6කට වඩා නිදා ගන්න එපා කියන එක මම පැහැදිලිව ඒ ළමයින්ට කියනවා. ගෙදර ඉන්න දවස් වලට දවල් වරුවටත් ඕන්නම් නිදිමත එනවා නම් පැයක් විතර නිදා ගන්න. බොහෝ දුරට අර පාඩම් කරන තැන දැන් ඇඳක් වගේ තියෙනවා නම් ටිකක් නිදා ගන්නත් හිතෙනවා. එතකොට සාමාන්‍ය හිම නැති තැනක පාඩම් කරන්න පුළුවන් නම් හොඳයි ඒක. අත්‍යවශ්‍යම කරුණක් නෙමෙයි. තමන්ගේ කාමරේ පාඩම් කරන ඉතින් ඕක පතලක් තියෙනවා. මම තම ළමයින්ට කියනවා ජනේලයක් ඉස්සරහ පාඩම් කරන්න කියලා. ඒ කියන්නේ එක දිගට අපි පාඩම් කරනකොට ඒගොල්ලෝ පොත දිහා බලන් ඉන්නකොට බිත්තියක් නම් තමන් ඉස්සරහා තියෙන්නේ. එතකොට එයාට තමන්ගේ අර ඇහි තියෙන විඩාබර ගතිය, මනසේ තියෙන විඩාබර ගතිය දුර වෙන්නේ නැහැ බිත්තිය දිහා බලන් හිටියේ. ජනේලයක් ඉස්සරහා පාඩම් කරන පොඩ ජනේලෙලා තමන්ට ටිකක් ඈතක කොහේ හරි බලන්න පුළුවන් නම් දේශ ගතිය නැති කර ගන්න ලොකු හේතුවක් කරනවා. තව මම කියන තේ තමයි සම්පාඩම් කරන මේසෙට ලයිට් කලර් මොකක් හරි රෙද්දක් දාගන්න නැත්නම් කහ පාට සුදු පාට වගේ කියන්නේ අඳුරු පාටවල් වලින් ඈත් වෙන්න කියන එක. ඒකේ ලොකු රුකුලක් කරන යාට දිගට කන්ටිනියු කරන් පාඩම් කරන්න. අපි නම් ඒකට වර්ණ වලින් අපිට ලොකු බලපෑමක් ඇති කරනවා. කාමරේ ගාල් තියෙන වර්ණය සුදු හෝ තාම ලා පාට වර්ණයක් නම් ගොඩක් හොඳයි. තද වර්ණ ගාපු කාමරයක ඉන්නවා නම් සමහරවිට පාඩම් කරන්න එපා. කාමරේ දාගෙන පාඩම් කරන් දාන ලයිට් එක කහ පාට එළියන්න අමාරුයි. සුදු පාට එළියක් තියෙනවා. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එක හොඳටම නිහඬ වෙනවා. එතකොට ගෙදර බල්ලෙක් හරි පුරුෂයෙක් හරි හැම ඉන්නවනේ. ඉතින් දෙමව්පියන්ගේ පැත්තේ උදව් වෙන්න පුළුවන් අර නිහඬ පරිසරයක් ඇති කරලා දෙන්න. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක ළමයා රෑ හැරන් ඉන්නවා කියලා දැන් අම්මලා බරුවට කලබල සමහරට කියනවා ඔච්චර හැරන් ඉන්න අවශ්‍ය නැහැ. ඒක ළමයාට හැන්ඩල් කරලා දෙන්න ඕනේ. ළමයා රෑ හැරන් ඉන්නවා නම් එයා කැමති නම් ඒකට හැරන් ඉන්න ඕනේ. එතකොට මං කියන්නේ බොහෝ වෙලාවට ළමයින්ට මේ නිින්ද යනකොට අර ඉස්සර නම් කියන්නේ කකුල් දෙක වතුර පේසමක දාගන්න කියන්නේ. ඒ ඉතින් ඔය ඇත්තටම බොරු කතා. මම නම් කියන්නේ දැන් ඔය හැදෙන වයසේ ළමයිනේ මොනවා හරි මේ බිස්කට් ටික එතකොට පළතුරු ටික කේල් ඇවරිය මොනවා හරි එකක් තියාගෙන ඒ වෙලාවට මොන ටිකක් කෑව ගමන් නිදිමත යනවා. අපි විශ්වවිද්‍යාලේ පාඩම් කරනකොට අපි අත්දැකපු එකම දේ ෆ්ලේම් ටිකක් නැත්තම් ඔය පොඩි වඩේ එකක් ස්නෝ වගේ නැත්තම් අපිත් මේ පාවිච්චි කරේ ඒ වෙලාවට කෑවේ. එතකොට ටක් ගාලා අපේ නිදිමත අපිට මේව කරගන්න පුළුවන් වුණා. නැත්තම් ඒගොල්ලන්ට පුළුවන් අම්මට පුළුවන් නැත්තම් කොෆි එකක් වගේ අදලා උණු වතුර බෝතලයකට දාලා තියලා දෙන්න. එතකොට මිල්ක් කොෆි එකක් වගේ නෑ එයාට ඒක බීසි පාඩම් කරන්න පුළුවන්. ඉතින් අර කැෆීන් තියෙන නිදිමත ගතිය ටිකක් යනවා. නැත්නම් ඇපල් ටිකක් වගේ ඇපල් වලත් කැෆීන් තියෙන ඉන්න පොඩ්ඩක් ගම්මිරිස් ටිකක් දාලා තියලා තිබ්බම යන කන්න. ඒතර ඒක වැඩි වෙලා හැරන් ඉඳලා පාඩම් කරලා. ඉතින් මම නිතරම හැමෙන් කියන දෙයක් තමයි නිදිමත එනවා නම් තිනෝද ඔදේ මොනවාරි කියන කන්න කියන එක. ඒකට නිදිමත යනවා. මියුසික් සමහරවල් ළමයි මියුසික් අහගෙන මැත්ස් කරනවා. ඒ කියන්නේ කොහොමවත් අනුමත කරන්නේ නැහැ. 100% නිශ්ශබ්ද පරිසරයක එයා ඉන්න ඕනේ. මියුසික් අහගෙන පාඩම් කරන්න මියුසික් අහන් ගණන් හදන්න ඒ සෙට් කරන්න බෑ. ඒගොල්ලෝ හිතුවට ඒක සාර්ථකයි කියලා එක්සිසේම සාර්ථක නැහැ. මම කියන්නේ තනිකරම නිහඬ පරිසරයක් පාවිච්චි කරන්න තම පාඩම් කරන වෙලාවට විශේෂම දේ තමයි ළමයින්ට උදව් කරන්න ඕනේ දෙමාපියෝ ෆෝන් එකකින් ඈත් වෙන්න බෑ. දැන් අපිට ඒ කාලේ නොතිබ්බ ප්‍රශ්නයක් තමයි දැන් තියෙන ලොකු ප්‍රශ්නේ සෝෂල් මීඩියා කියන එක. ළමයි ගොඩක් වෙලාවට Instagram එතකොට TikTok Facebook වලටත් වඩා ගොඩක් වෙලාවට Instagram TikTok සහ ඔය Snapchat වගේ ඒවා තමයි ඒගොල්ලෝ අලුත් පරපුරේ ළමයි මේ ඒ වගේ වීඩියෝස් බලන තමයි ෂෝට්ස් බලන තමයි බැහැ වෙලයි. එතකොට ඒ විභාගයට සූදානම් වෙන ළමයි පැහැදිලිව දැනගන්න ඕනේ ඒ ෆෝන් එක කියන එක සම්පූර්ණයෙන් විභාගයට මාස 8ක්වත් තියලා සම්පූර්ණයෙන් අයින් කරන්න. අපිට මෙයාට අත්‍යවශ්‍ය ක්ලාස් මැසේජස් හරි මොනවා හරි දෙයක් එනවා නම් එයාට දවස් එක වෙලාවක් තියාගන්නවා WhatsApp වල මැසේජ් චෙක් කරන්න. ඊට පස්සේ එයාට පුළුවන් ෆෝන් එක ගිහින් දෙන්න
දෙමාපියෙක් අතර මෙන්න මේ ෆෝන් එක මට මේ දවස් ටිකට එපා මං විභාග ඉවරලා මට එංගායි මං ගන්නවා. ඉතින් දෙමව්පියන්ට පුළුවන් ඒකට රුකුලක් වෙන්න. ඉතින් ඒගොල්ලෝ මං කියන්නේ තරවට කරන්න අවශ්‍ය නැහැ නෝ මේ කරන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ ෆෝන් එක ඒගොල්ලෝ ළමයන්ට කියලා දීලා මේ විභාගේ තියෙන නිසා ඔයාලට මම මේ ඉන්ටර්ට හොඳ ෆෝන් එකක් හරි අරන් දෙනවා. නමුත් විභාගෙට මාස 6ක් 7ක් තියලා මේ ෆෝන් එකෙන් ඔයා එන්න ඕනේ නැත්තම් මේකට ඇප් හිවෙනවා. ඒ ඇම්බර් කියලා ඒගොල්ලෝ කරන්නේත් අර පාඩම් කරලා. ඒත් ඕකේ මැසේජ් එකක් හරි බලන්න ඕකට ඉත ගියපු ගමන් නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා එතනින් ඈත ඒගොල්ලෝ ඒ ෆෝන් එක තමයි කරලා. ඉතින් ලොකුම බලපෑම තමයි මම දකින්නේ ෆෝන් එකේ. ඒ ෆෝන් එකෙන් මම මගේ ළමයි මම දැකලා තියෙන අත්දැකීමක් මම එහෙම කිව්වට පස්සේ ළමයි තමන්ගේ ෆෝන් එක ගිහින් තමන්ගේ අම්මට හරි තාත්තට දීලා කියනවා මේ මම මේක මට විභාගේ ඉවරුනාම දෙන්න මොනවා හරි මැසේජස් තිබ්බොත් මට පොඩ්ඩක් කියන්න බලලා. එහෙම කැපකිරීමක් කරපු ළමයි ඉන්නවා. ඉතින් අද හොඳ විශ්වවිද්‍යාලවල ගිහලා කියන්නේ ඒගොල්ලෝ තේරුම් ගත්තා මේ ෆෝන් එකත් එක්ක මං හිටියොත් මේ මට මේ ටාස්ක් එක අචීව් කරන්න බෑ කියන එක. ගුරුවරන්ගේ පැත්තෙන් ගත්තොත් ළමයින්ට බොහෝ දුරට මම අර කිව්වා විභාග කාලේට ලොකු ගැටලු. සමහරවිට ඒක සබ්ජෙක්ට් රිලේටඩ් වෙන්න පුළුවන් සබ්ජෙක්ට් රිලේටඩ් නොවෙච්ච ගැටලු වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ ෆස්ට් ප්‍රයොරිටි කරලා ඉන්න ඕනේ මේ විභාගයට මොහොත දෙන මේ ළමයි. දැන් හිත බුණාට සමහරලාට පන්ති කීපයක වයස් කීපයක ළමයි ග්‍රේඩ් 7 9 ඒව ක්ලාස් කරන ගුරුවරයෙක් හරි නැත්නම් ඉස්කෝලේ ගුරුවරයෙක් හරි ගොඩක් පන්ති කරනවා නම් ඒගොල්ලන්ගේ ප්‍රයොරිටි එක යන්න ඕනේ අර විභාග කරන ළමයි. ඒගොල්ලෝ කොයි වෙලාවෙ ප්‍රශ්න කරනවොත් ඒගොල්ලන්ට මුල් තැන දෙනවා. මොනවා හරි පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා විසඳන්න මැදිහත් වෙලා ළමයින්ට උදව් කරනවා. ළමයින්ට නිතර කතා කරන්න ඕනේ. නිතර මොටිවේට් කියන එක ඉතාම වැදගත් දෙයක් ළමයි විභාගෙට මුහුණ දෙන ළමයින්ට. නිතර හැම ක්ලාස් එකේම මම නම් කියන්නේ ටියුෂන් ගුරුවරු හරි විනාඩි 10ක් 15ක් විනාඩි 10ක් විනාඩි 5ක් හරි අරගෙන කතා කරනවා. අද මොනවද ඔයාලා පාස් එක කරාද? මොනවද තියෙන ප්‍රශ්න? විභාගෙට දැන් නැහැරන් ඉන්නවද? දැන් පාඩම් කරනවද? නිදිමත එනවද? නැත්තම් මේ වෙන මොන හරි ප්‍රශ්න තියෙනවද? ඒක ගැන පොඩි හරි සංවාදයක් අර විභාගෙට මාස 8ක් තියලා පටන් ගන්න ඕනේ. හැම තිස්සෙම අප්ඩේට් වෙනවා. මේ ළමයා වැඩ කරනවද? මේගොල්ලෝ පාඩම් කරනවද? මොටිවේට් කරනවා. මෙහෙම කරොත් ඔයගොල්ලන්ට මේ වගේ තැනකට යන්න පුළුවන්. නැත්තම් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ ටිකේ මහන්සි වෙන්න මේකයි වැදගත්. ඒ කඩයිමේ තියෙන වැදගත්කම මේ ගුරුවරයා මතු කරන්න ඕනේ නිතර. විභාගෙට මාස 8ක්වත් තියලා පටන් අරගෙන මේම් පාස් පේපර් කරන්න මෙන්න මෙච්චර වෙලාවක් ගන්න ටයිම් ටේබල් හදලා ඔය කතා ටික අනිවාර්යෙන් මේ ගුරුවරයෙක්ගේ විභාගෙට සූදානම් වෙන ළමයෙක්ට යන්නම ඕන. එහෙම වුණොත් මම 99%ක් විතර මගේ අත්දැකීමෙන් දැකලා තියෙනවා මොටිවේට් කරපුවාම අර මොකුත්ම සමහරලාට රිසල්ට් එක S එකක් ගන්න හිටිය ළමයා ඒකට උනත් තරම් යන්න පුළුවන් මොටිවේෂන් එක. ඉතින් ඒක තමයි මම දකින්නේ ගුරුවරයෙක්ගෙන් සහ අධ්‍යාපකයෙක්ගෙන් වෙන්න ඕනේ කරනයිද. ඉතින් විශ්වාසයෙන් හොඳම තැනින් ඔයත් පටන් ගන්න. ගණිතයට ආදරය කරන ඔයාටත් කාම ගණිතය මට බෑ කියලා සිතුවිල්ලෙන් ඉන්න ඔයාටත් තියෙන එකම විසඳුම. වැඩිදුර විස්තර සඳහා කතා කරන්න. 077 311 11 87